Hai. ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ පොඩ්ඩොත් එක්ක ගෙවෙන රසමතක ගොඩක්. මේ තියෙන්නේ අපේ ස්ථානයේ තියෙන හරිම ලස්සන සුන්දර ස්ථානයක්. ස්වභාවික ජලය, ස්වභාවික පරිසරය. ඒ වගේ පරිසරයක ඉන්න මේ පුංචි පැංචෝ ඇත්තටම හරි වාසනාවන්තයි නේද? පේනම නේද මටත් කලින් දුවන ලස්සන. එයාලා ඉතින් හරි ආසයිනේ ස්වභාවික පරිසරයට. 1 2 3 පැනලා නේද? එයාලා අනිත් හැම දෙයකම වගේ වැඩ කරන්න චුට්ටක්වත් කම්මැලි නැහැ. බලන්නකෝ ඒ ආසේ ටීචර්ට කරලා තියෙන කෝලම් ටික. මේ බලන්නකෝ ඉස්කෝලේ වතුර යන බටයක් කැලලි ඉවර වෙලා එයාලා කොහොම හරි ජාති ටික හොයන් ඇවිල්ලා හදන ලස්සන පොඩ්ඩෝ කියලා කියන්නේ හැම දෙයකටම ඔට්ටු වෙන දරුවෝ වෙන්න ඕනේ. එහෙම තමයි ජීවිතේ එයාලා ඉගෙන ගන්න ඕනේ. ඊයස්සේ මේ පොඩ්ඩන්ගේ පන්තිය වලට හැමදේම බල්ලොන්ගෙන් කරදරේ. කොච්චර වහලා තියලා ගියා කොහේම හරි පන්තියට රින්ගනවා. ඉතින් මේ බලන්නකෝ එයාලා හරිම පව්. එයාලා එකතු වෙලා ඩෙස්පොටු ටික හොද ගන්න ලස්සන. හැබැයි ඉතින් ඒක එයාලට හොඳ ලස්සන අත්දැකීමක් වෙලා තියෙනවා. එයාසේ පිටරේට පනින්නත් හරිම ආසයි. පරණ පන්තියට සමුදීලා අලුත් පන්තියට යන දවස. ඉදාට ඉතින් වැඩ ගොඩයිනේ. මේ බලන්නකෝ පරණ පොත් ටික දීලා අලුත් පොත් ගන්න දවස. එයාලා හැමෝම උදව්වෙන් හැමදේම කරනවා. මේ ඉන්නේ පන්තියේ ඉන්න නැට්ටුකාරිය 3 දෙනා. නාටන්න තියනවා නම් ඉතින් වෙන වැඩක් ඇත්තෙම නැහැ ඒ 3 දෙනාට නම්. මේ පේන්නේ එයාලා එකතු වෙලා එයාලගේ පන්තිය ළඟ ලස්සනට සුද්ධ කරගන්න අවස්ථාව. වැඩට කම්මැලි නැති පුංචි පැංචෝ. මේ නෙට්ටුකාරේ 3 දෙනා. මේ බලන්නකෝ ඒ ආසේ නටන ලස්සන. බලන්නකෝ නිපි ගිනිසෙලුවත් අතින් අරගෙන ලස්සන සුරංගනාවියක් වගේ ස්පිරිවර අරගෙන කවුද මේ ඉන්නේ කියලා. ස්පෝර්ට් මීට් එක මාසයක වගේ වෙහෙසකර කාලයකට පස්සේ අවසානයේදී
පුංචි දරුවෝ ආසම කොටස. අපිට නොතිබුණු එයාලගේ ළමා කාලය.